අධ්‍යාපනය යනු කෙනෙකුට සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා යොදාගත හැකි පහසුම සහ හොඳම මාර්ගයක්. ඉතින් ඒ ආකාරයෙන් අධ්‍යාපනය තුලින් සාර්ථක වූ පුද්ගලයන්ද අපට මෙපමණයි කියා පවසන්නට බෑ. ඒ වගේම අධ්‍යාපනය තුලින් සාර්ථකත්වයේ ළඟා කරගත් පුද්ගලයන්ගේ සාර්ථකත්වයට ඇති වටිනාකමත් ඉතා ඉහළයි කියලා මම හිතනවා. ඉතින් ඒ ආකාරයෙන් අප විද්‍යාලයේ ඉගෙනුම ලබා අධ්‍යාපනය තුලින් සාර්ථකත්වයේ ළඟා කරගත් පුද්ගලෙක් එක්ක තමයි අපි අද ලොවදිනු සුමගුල් දරුවෝ වැඩසටහන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වන විට පාන්දුර ශ්‍රී සුමංගල විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ සභාපති ලෙස කටයුතු කරන නීතිඥ අමිල නාවලගේ මහත්මයා සමගින් තමයි අපි අද මේ වැඩසටහන ආරම්භ කරන්නේ. ඉතින් ඔබතුමාව ආයුබෝවන් කියා පිළිගන්නවා මේ වැඩසටහනට. ඉතින් මුලින්ම අපිට ඔබතුමාගේ පාසල් කාලය පිළිබඳව ඇසූ සැනින් මතකයට එන දේවල් ගැන කියන්න පුළුවන්ද? සස්මිත මම ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන්නේ 1988 ඉඳලා 2001 වර්ෂය දක්වා. මම වසර 13ක් මේ ශ්‍රී සුමංගල විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරුවා. හැබැයි පොඩි වෙනසක් තිබෙනවා. ඒ ඔබ අද දකින සුමංගලයේ නෙමෙයි අපි අධ්‍යාපනය හැදෑරුවේ. අපි පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා. අපි රන්කොත් විහාර පුණ්‍ය භූමියේ අපේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ නල්ලූරුවේ තිබෙන ඓතිහාසික ශ්‍රී සුමංගලයේ අපි අධ්‍යාපනය හැදෑරුවා. ඉතින් නල්ලූරුවේ තිබුණු ශ්‍රී සුමංගලය සුමංගලය හා බැඳුණු උප සංස්කෘතිය වඩාත් පෝෂණය කරපු ස්ථානයක්. මේ පාසල් ජීවිතය තුළ අපිට නිතරම ඇහෙන්නේ දැන් ඕගලන්ට ඇහෙන්නේ නැති මුහුදේ සද්දේ. එහෙම නැත්නම් දක්ෂිණ දුම්රිය මාර්ගයේ හූගාන කෝච්චිවල සද්දේ. ඉතින් බොහොම සුන්දර පරිසරයක අපි අධ්‍යාපනය හැදෑරුවා. ඔබට අහිමි වෙලා තිබෙන නමුත් අපි වෙත හිමි වෙලා තිබුණු විශාල ක්‍රීඩා පිටියක් තිබුණා. ඉතින් අපි දකින ශ්‍රී මට මතක් වෙන්නේ සුමංගලයේ කියුවන් පස්සේ හැම වෙලාවෙදීම ඒ බටහිර ශිතිජයත් ඒ වගේම දුම්රිය පාරත් ඒ වගේම ක්‍රීඩාංගණවල අපි ක්‍රීඩා කරපු ආකාරය අපි අධ්‍යාපනය හදාරපු ආකාරය සහ අපේ යාළුවෝ සමග අපි කොහොමද නල්ලූරුවේ බොහොම කෙලි දොලෙන් ගත කළේ කියන එක තමයි මට මැවි මගේ සිතේ ඇදෙන්නේ. ඉතින් ඔබතුමා පාසල තුල සිදු කළ විෂය බාහිර ක්‍රියාකාරකම් ගැන මතක් කිරීමක් කරොත්. මම මූලිකවම ශ්‍රී සුමංගලයේ නාමයක් හදාගත්තා නම් ඒ නාමය මට හදාගන්න හැකියාව ලැබුණේ කතිකා විවාද සංසදයේ නිසා. මට මගේ මතකය නිවැරදි නම් මම මුලින්ම 6 වෙනි පන්තියේ ඉඳද්දි තමයි මහා ඉස්කෝලේ අපි කියන්නේ නල්ලූරුව ඉස්කෝලේ මුලින්ම ඇසෙම්බලි එකේ මම කතාවක් පැවැත්තුවා. මම මේ කතාව පවත්වලා එදා පන්තියට ගියාට පස්සේ එක පීරියඩ් එකක් විතර යනකොට එවකට හිටපු විදුහල්පති ඩී ජයනෙත් මැතිතුමා ඊටාම වයෝවෘද්ධව දැන් ගාල්ල ප්‍රදේශයේ ඉන්නේ. එතුමා පණිවිඩයක් එවලා තිබුණා ශිෂ්‍ය නායකයෙක් කරහා මට එන්න කියලා ඔෆිස් එකට. ඉතින් මම ඔෆිස් එකට ගියා. මාත් එක්ක යන්න අර පන්තියේ ඉන්න තව යාළුවෝ ගණනාවකුත් ආවා. මොකද ඒ කාලේ විදුහල්පතිතුමා ළමයෙක්ට පන්තියට එන්න කියලායි කියන එක බොහොම විරල අවස්ථාවක් නිසා. ඉතින් මම ගියාට පස්සේ ජයනිත් ඉස්සර මගෙන් අහුව එක කාරණේයි කවුද ඔබේ සිංහල ටීචර් කියලා. ඉතින් මම ඒ අවස්ථාවේදී ගුරුවරියගේ නම ප්‍රකාශ කළා. ඒ නම ප්‍රකාශ කළා. ඊට පස්සේ ඒ වෙලාවෙම අපේ හිටියා රමණි කරුණාරත්න කියලා ගුරු මහත්මයෙක්. එතකොට සිංහල සාහිත්‍ය සංගමයේ එතුමිය බාරව හිටියේ. එතුමියව කැඳෙව්වා. අද එතුමිය ජීවතුන් අතර නැහැ. එතුමියව විදුහල්පතිතුමා කාර්යාලයට කැඳවලා එතුමියට කිව්වා අපිට කවදා හරි අනාගතයේ දක්ෂ කතිකයෙක්ව හදාගන්න පුළුවන් මේ දරුවගෙන්. ඒ නිසා මෙයාව අදම සිංහල සාහිත්‍ය සංගමයට මදව ගන්න කියලා. ඉතින් ඒ අරඹපු ගමන් මඟ තමයි ශ්‍රී සුමංගලයේ මගේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් උනේ. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඊටාම කෘතවේදීව ඩී ජයනෙත්ති ගුරු පියාණන්ව මම සිහිපත් කරනවා. එතනින් පස්සේ මම පාසලෙන් අයින් වෙනකොට සමිති සමාගම් 5ක මගේ චරිත සහතිකේ සමිති සමාගම් 5ක සභාපති ධූරය මගේ නමට ලියවිලා තිබුණා. විශේෂයෙන්ම කලා සංගමයේ ඒ වගේම කතිකා විවාද සංසදයේ ඔබ අද නියෝජනය කරන මේ මාධ්‍ය සංසදයේ ඒ වගේම පරිසර සංසදයේ සහ මේ ආකාරයෙන් මගේ සභාපති ධූර 5ක් මට තිබුණා. ඒ වගේම මම පාසලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කළා. ඉතින් විෂය බාහිර ක්‍රියාකාරකම් රාශියක් පාසල තුලදී සිදු කළා කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබතුමා දැන් නීතිඥයෙක්. ඉතින් ඔබතුමා අද මේ ඉන්න තැනට එන්න ඔබතුමාගේ ජීවිතයේ සිදු වූ හැරවුම් ලක්ෂය කුමක්ද? හැරවුම් ලක්ෂය ඒක එක හැරවුම් ලක්ෂයක් කියලා මට කියන්න බෑ. හැබැයි මට එක දෙයක් කිව හැකි මම පාසලේ විවාද කණ්ඩායම නියෝජනය කරන්න පටන් ගන්නේ පාසලේ 10 වසරේදී.
එම 10 වසර විවාද කණ්ඩායම නියෝජනය කරලා විවාද තරඟ අවසන් වෙනකොට අද වගේම එදත් අපිට දක්ෂ විවාද කණ්ඩායමක් හිටියා. හැබැයි අද විවාද කණ්ඩායමට ලැබෙන තරඟ අපට ඒ කාලේ තරම්ම තිබුණේ නැහැ. ඊටාම සීමිත විවාද තරඟමාලාවක් තමයි ලංකාව පුරාම සම්බන්ධ වෙන්නේ. ඒ නිසා අපි මේ සීමිත විවාද තරඟවලදී පවා ශ්‍රී සුමංගල විවාද කණ්ඩායම දක්ෂ විදිහට මුහුණ දුන්නා. ඒ සෑම තරඟයක්ම වගේ අවසාන වෙනකොට හැම විටම විනිශ්චය මණ්ඩලය මට කියන්න පටන් ගත්තා ඔයා නම් කවදා හරි ලෝ කරන්න කියලා. ඒතර සාමාන්‍යයෙන් මම A level ලියන්න ඉස්සෙල්ලම මගේ හිත ගිහිල්ලා ඉවරයි කවදා හරි නීතිඥයෙක් විය යුතුයි කියලා. ඒ නිසා ඔබ මගෙන් ඇහුවොත් සස්මිත ඔබේ හැරවුම් ලක්ෂ්‍යය මොකක්ද කියලා මට ඉර ගැහුවා වගේ මට කියන්න බෑ ලකුණු කරලා මෙන්න මේක තමයි මගේ හැරවුම් ලක්ෂ්‍යය කියලා. නමුත් මම එක දෙයක් කිව හැකි මට අපොස සාමාන්‍ය පෙළ ලියන අවස්ථාව වන විටත් අර ඇතිවිච්ච ආభాසය නිසා මම කවදා හෝ නීතිඥවරයෙකු විය යුතුයි කියන ආభాසය සහ මේ අදහස මගේ සිතේ පහළ වෙලා තිබුණා. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ මම සමත් වුණා. එහිදී මට ඕනෑම විෂය ධාරාවක යටතේ A level කිරීමේ හැකියාව තිබුණා. නමුත් මම කලා විෂය ධාරාව තෝරාගත්තා. ඒකට හේතු උනේ කවදා හෝ නීතිඥයෙක් වෙනවාය කියන අදහසින්. ඒකට මගේ දෙමාපියන්, මගේ සහෝදරයා, ඒ වගේම පාසලේ ඉන්න ගුරුවරු සියලු දෙනාම මට ආශිර්වාද කළා. මට තාම මතකයි සමහර වෙලාවට ගුරුවරු ඇහුවා ඇයි නාවලගේ මට නාවලගේ කියලා කියන්නේ. ඇයි නාවලගේ සයන්ස් කරන්නේ නැත්නම් මැත්ස් කරන්නේ නැත්තේ කියලා. නමුත් මම දැනගෙන හිටියා මගේ දක්ෂතාවයේ තිබෙන්නේ එම විෂයන්ට වඩා මේ කලා විෂය ධාරාවට කියන. ඒ නිසා මට නීතිඥයෙකු වීමේ අවශ්‍යතාවය තිබුණා. මම ඒ නිසා කලා විෂය ධාරාව තෝරගත්තා. ඉතින් ඔබට ඔබේ නීතිඥ සිහිනය සැබෑ කරගන්න පාසලෙන් ලැබුණු පිටිවහල මොන වගේද? නීතිඥ දිවිය සාර්ථක කරගන්න පාසලෙන් පිටිවහලක් ලැබුණාය කියන එකට වඩා අද නීතිඥ වෘත්තියේ මා යම් සාර්ථකත්වයක් ළඟා කරගෙන තිබෙනවා නම් ඒ සාර්ථකත්වයේ කරා යන ගමනේ 90%කම මේ මංපෙත් හැදුවේ ශ්‍රී සුමංගලයේ කියලා කියන එක වඩා නිවැරදියි. ඔබේ වෘත්තීය ජීවිතයේ ඔබ මුහුණ දුන් අමතක නොවන සිදුවීම් මොනවාද? මං හිතන්නේ ඒ ප්‍රශ්නයට මට මොකද ඒක බැලුවොත් එහෙම සෑහෙන අමතක නොවන සිදුවීම් තිබෙනවා. නමුත් ඔබ දන්නවා අපේ වෘත්තීය ගොඩක් වෙලාවට අර ප්‍රයිවසි පුද්ගලිකත්වයට එක්ක රැඳී තිබෙන අවස්ථාවක්. ඒ නිසා කරුණාකර මට සමා වෙන්න. මම මගේ අමතක නොවන සිදුවීම් කියන්න ගියොත් මට සිද්ධ වෙන්නේ මගේ සේවාදායකයෙක් මට කියලා තියෙන කතාවක් හෝ යම් කිසි පුද්ගලිකත්වයක් අනාවරණය කරන්න. ඒ නිසා මට මේ ප්‍රශ්නයට පිළිතුරු නොදී යන්න අවස්ථාව ලබා දෙන්න. හැබැයි වෘත්තීය ජීවිතය තුළ ගොඩාක් අමතක නොවන සිදුවීම් තිබෙනවා. වර්තමානයේ වන විට අපරාධ හා නීති විරෝධී ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා. ඉතින් සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේදීත් අපිට නීතිය පිළිබඳ ඉගැන්වීමක් සිදු කරන්නේ හරිම අඩුයි. ඉතින් ඒ විදිහට කරන නිසා තමයි මම හිතන්නේ මේ වන විට ඒ වගේ අපරාධ හා නීති විරෝධී ක්‍රියා ඉහළ ගොස් තිබෙනවා. ඉතින් පාසල් කාලයේ සිටම ඒ අධ්‍යාපනය ලබා දිය යුතුයි කියන එක ගැන ඔබතුමා මොකද හිතන්නේ? නෑ මම සස්මිත මේ ප්‍රශ්නයට ඔබත් සමග එකඟ වෙන්නේ නැහැ. එකඟ වෙන්නේ නැහැයි කියලා කියන්නේ නීතිය අනිවාර්යෙන්ම පාසල් විෂය ධාරාවට ඇතුළත් විය යුතුයි. ඒකේ විවාදයක් නැහැ. මොකද අපි කියනවා නීතිය නොදැනීම සමාවට හේතුවක් නෙවෙයි කියලා. එහෙම කිව්වට අපේ කිසිම විෂය ධාරාවක් යටතේ අපිට නීතිය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපේ මූලික අයිතිවාසිකම් මේ කිසිම දෙයක් අපිට උගන්වන්නේ නැහැ. එහෙම කියලා කෙලින්ම අවුරුදු 18 වුණාට පස්සේ එළියට සමාජයට පිටමං කළා කියනවා. ඕගොල්ලෝ නීතිය නොදැනගෙන හිටියට මේකයි නීතිය කරන්න දෙයක් නැහැ සමාව නැහැයි කියලා. හැබැයි මම දකින්නේ ඔබේ ප්‍රශ්නයට ඍජු පිළිතුරක් ලබා දුන්නොත් පාසල් විෂය ධාරාවට නීතිය ඇතුළත් නොවීම නෙමෙයි මේ අපරාධ ඉහළ යාමට හේතුවක් වෙන්නේ. විශේෂයෙන්ම අපේ රටේ අධ්‍යාපන ක්‍රමය සම්පූර්ණයෙන්ම කනපිට හැරෙන්න ඕන කියන එකයි මගේ විශ්වාසය. මේ අපරාධ කරුවන් විශේෂයෙන්ම මම අපරාධ නීතිය කරන නීතිඥවරයෙක් බොහෝ අපරාධ කරුවන් සංඛ්‍යාවක් සමග අපරාධ කරුවන් කියලා මම අදහස් කරන්නේ අපරාධ ක්‍රියාවල සිදු වුණාය කියලා චෝදනා එල්ල වෙන පුද්ගලයන් සමග මම ගනුදෙනු කරලා තිබෙනවා. ඒ සෑම පුද්ගලයෙක් පිටුපසම බොහොම අනුවේදනීය සෝචනීය කතාවක් තිබෙනවා. ඉතින් ඒ සෝචනීය කතාවන් අනුවේදනීය කතාවන් ඇහුවට පස්සේ මම දකින එකම දේ තමයි මේ අපරාධ කරුවන් නිර්මාණය කරන්නේ අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමය.
ඔබ කල්පනා කරලා බලන්න දැන් ඔබ මම හිතන්නේ පාසලේ 11 වසරේ හෝ 12 වසරේ අධ්‍යාපනය හදාරනවා ඇති. ඔබේ පන්තියේ ඉගෙන ගන්න දරුවෝ 40ක් ඉන්නවා නම් අපේ කාලේ නම් 50ක් විතර හිටියා. අපි මේ වැඩසටහන බලන ඕන කෙනෙක් වුණත් ඒක තේරුම් ගනි. අපිට අපේ ඉන්න හැමෝම ගණිතයට දක්ෂ නැහැ. හැමෝම විද්‍යාවට දක්ෂ නැහැ. හැමෝම ඉංග්‍රීසි වලට දක්ෂ නැහැ. නමුත් අපි අවසානයේදී මේ හැම ළමයෙක්ගේම දක්ෂතාවය බලන්නේ ඔහු ගණන් වලට කොච්චර දක්ෂද? ඔහු විද්‍යාවට කොච්චර දක්ෂද? ඔහු ඉංග්‍රීසි වලට කොච්චර දක්ෂද කියන එකකින්. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමය තුල සමහර දරුවන්ට පාසල් අධ්‍යාපනය එපා වෙනවා. මොකද ඒ අයට මේ පොතේ දැනුම බෑ. හැබැයි ඒගොල්ලෝ අර පොතේ දැනුම තියෙන ළමයින්ට වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සමහර විට ඒගොල්ලන් ඉලෙක්ට්‍රීෂියන්ස්ලා විදියට, සමහර වෙලාවට ඒගොල්ලෝ ප්ලම්බර්ස්ලා විදියට, මේ ආකාරයේ සමහරට ඒගොල්ලෝ වඩු කර්මාන්තේ, සමහරට ඒගොල්ලෝ මේසන් කර්මාන්තේ, මේ කියන වෘත්තීය නිපුණතා ගණනාවක් අර පන්තියේ ගණන් ඉංග්‍රීසි විද්‍යාව පුළුවන් කියන ළමයින්ට වඩා ඒගොල්ලෝ දක්ෂතාවය දක්වනවා. ඒ නිසා ඉතින් ඒගොල්ලන්ගෙන් අර ගණිතය පුළුවන්ද, විද්‍යාව පුළුවන්ද, ඉංග්‍රීසි පුළුවන්ද කියලා අහලා ඒක බැරි වෙනකොට ඊටාම අවාසනාවන්තයි. මම දැකලා තියෙන දේ තමයි ඒක අපේ කාලෙත් උනා. මම දන්නවා දැනුත් ඒක වෙනවා. සමහර ගුරුවරු ඒ ළමයින්ගේ පොත් මෙහෙම විසි කරන්නේ. සමහර වෙලාවට ඒ ළමයින්ට පන්තියේදී කියන වචන මුළු පෞරුෂය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා. ඒක වෙලා තියෙන්නේ මම දකින විදිහට ලංකාවේ බොහෝ ගුරුවරුන්ට ළමා මනෝවිද්‍යාව කියන එක පිළිබඳ අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ මුළු ළමයි 50ම හෝ ළමයි 40ම පන්තියේ බලාපොරොත්තු වෙන්නේ එක විදිහට Taman උගන්වන විෂය පුළුවන් වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් එහෙම උනෑන් පස්සේ ඒගොල්ලන්ගේ පන්තිය කොන් කරනවා. පන්තිය කොන් කරාට පස්සේ ඒගොල්ලන්ට පන්තියට එන්න බැරි වෙනවා. පන්තියට එන එක ඒගොල්ලන්ට එපා වෙනවා. ඒගොල්ලන්ට පාසල් අධ්‍යාපනය එපා වෙනවා. ඒගොල්ලෝ සමහර වෙලාවට මුලින්ම පීරියඩ් කට් කරනවා. ඊළඟට පාසල කට් කරනවා. පාසල පීරියඩ් එක කට් කරාට පස්සේ මේගොල්ලෝ නිතින්ම මේගොල්ලන්ව පිළිගන්න පිරිසක් ළඟට එකතු වෙනවා. ඒක සමහර වෙලාවට මේ බොහෝ වෙලාවට ඒ එකතු වෙන්නේ අපරාධ වලට නැඹුරුතාවයක් දක්වන සමාජ විරෝධී ක්‍රියාකාරකම් වල නිරත වෙන කණ්ඩායම්. අන්නේ එකඟ වීමත් සමග ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට සංවිධානාත්මක අපරාධ කල්ලිවල මද්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් වෙනවා. ඒ ගොදුරු බවට පත්වීම තුලම ඒගොල්ලන්ට සිද්ධ වෙන කාරණේ තමයි ඒගොල්ලන්ගේ තිබිච්ච අර නිසංග හැකියාවන්. මම අදහස් කළේ සස්මිත ඒගොල්ලන්ට තිබිච්ච අර වෘත්තීය හැකියාවන් සියල්ල බිඳ දාලා ඒගොල්ලන්ගේ මුළු අනාගතේම අඳුරු තත්යකට පත් කරගන්නවා. ඒ නිසා මම දැකලා තියෙනවා සමහර අපරාධකරුවන් ඊටාම දක්ෂයි. ඒ දක්ෂතාවය යම් හේතුවක් මත ඌට බිඳ වැටලා තියෙනවා. ඒ නිසා මේ අපරාධ වලට හේතුව පාසල් වල නීතිය ඉගැන්වීම නෙමෙයි. ඔබ මගෙන් මේ ප්‍රශ්නේ ඇහුවොත් මම කියනවා වගකීමෙන් මම කියනවා මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් නොකරන තාක් දුරට අපොස සාමාන්‍ය පෙළ දක්වා මේ අධ්‍යාපන ක්‍රමය උඩ යට ගහලා වෙනස් කරන තාක් දුරට නොකරන තාක් දුරට කවදාවත් මේ අපරාධ රැල්ල මැඩ පවත්වන්න බෑ. එතකොට ඔබතුමා හිතන විදිහට මේ නීතිය හඳුනන නීතියට ගරු කරන සමාජයක් ගොඩනගන්න රටක් වශයෙන් අපි ගන්න අවශ්‍යම පියවර මොනවද? අවශ්‍යම පියවර මම දකින්නේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. මම හැම වෙලාවෙම කියන්නේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. දැන් ඔබ කල්පනා කරලා ඔබට තවම ඔබ කල්පනා කරලා බලන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඔබේ පන්තියේ ඉන්න ළමයි 40ක් ඉන්නවනම් ඒ 40ම එක ආකාරයෙන් නැහෙනේ. දැන් සමහරකට ඉගෙන ගන්න පුළුවන් ළමයාට තියෙන දක්ෂතාවය නෙමෙයි අර අධ්‍යාපනයේ බැරි එක්කෙනාට තියෙන්නේ. මේ හැම දරුවෙක්ම කැමති වෙන්නේ Tamanට තියෙන සමාජ පිළිගැනීම. සමාජ පිළිගැනීම නැති වෙන්න එයා මේ සමාජයට වෛර කරනවා. අපි අන්තිමේදී බලන්නේ මේ සමාජයට ආවට පස්සේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් මිනිසෙක් බිහි වෙන්න ඕන. මිනිහෙක් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් නම් බොහෝ දුරට ඔහු අපරාධ වලට පෙළඹෙන්න තියෙන possibility එක අවස්ථාව ඊටාම විරලයි. ඒ නිසා හරි අධ්‍යාපනයක් දෙන්න ඕන. අධ්‍යාපනය දීලා ඒගොල්ලන් පාසලෙන් අයින් වෙලා ඊටාම කෙටි කාලයක් තුල ඒගොල්ලන් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය හැකි තැනකට මේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. එහෙම නැතුව ඒක මේ ඔය කියන අපරාධ රැල්ල කවදාවත් නවත්තන්න බෑ. මම හිතන්නේ ඔබ දන්නවනේ අර මනුතාපයේ කතාවේ පාන් කෑල්ලකටනේ හොරකම් කරන්නේ. ඒ වික්ටර් හියුගෝලගේ කතාව අදට විතරක් නෙමෙයි. මේවා මේ මානව ඉතිහාසයේ මේ දුර අතීතයේ මිනිස්සු සොරකමට පෙළඹෙන්නේ ආර්ථික ප්‍රශ්න නිසා. ඒ නිසානේ බුදුන් වහන්සේ කියන්නේ සබ්බේ සත්ත ආහාරට්ටිකා කියලා. සියලු සත්වය ආහාරය මත යැපෙනවා. බුදුන් වහන්සේ වුණත් බණ කියන්නේ
මුලින්ම කන්න දීලා. ඉතින් වෘත්තීයක් ලෙස නීතිඥ වෘත්තිය තෝරා ගැනීම පිළිබඳ ඔබතුමාගේ අදහස කුමක්ද? නීතිඥ වෘත්තිය කියන්නේ මේ රටේ මිනිස්සුන්ට සෑහෙන සේවයක් කරන්න පුළුවන් වෘත්තියක්. විශේෂයෙන්ම නීතිඥවරයෙකු වටා ගොඩනැගෙනවා විශාල සිවිල් බලයක්. ඒ සිවිල් බලය නිසා ඔහුට සමාජයේ දැඩි පිළිගැනීමක් ලක් වෙනවා. නමුත් මම එක දෙයක් කිව යුතුයි. මේක රැල්ලට නීතිඥයෙක් වෙලා වැඩක් නැහැ. නීතිඥයෙක් වෙන්න නම් නිර්මාණශීලී හැකියාවක් තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි යම්කිසි විශ්ලේෂණාත්මකව යම් ප්‍රශ්නයක් දැකීමේ හැකියාව තිබෙන්න ඕනේ. තමාට මනා පෞරුෂයක් තියෙන්න ඕනේ. ඒ වගේම sannivedakayeක් ලෙස sannivedanaya කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම නැත්නම් නීතිඥවරයෙක් වෙලා කිසිසේත්ම වැඩක් නැහැ. පාසලේ අනන්‍යතාවය සහ ගෞරවය රැක ගැනීම සඳහා පාසල් සිසුන් ලෙස අපෙනුත් ආදි ශිෂ්‍යයන් ලෙස ඔබෙනුත් සිදුවිය යුතු වගකීම් ගැන මතක් කරොත් එහෙම. මෙහෙමයි. සුමංගලය කියලා කියන්නේ සුමංගලය හා බැඳුණු අනන්‍යතාවයක් තිබෙන පාසලක්. අපේ පාසල බිහිවීම බොහොම දුර ඉතිහාසයක් තියෙන කතාවක්නේ. ඔබ දන්නවා අපි 1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයට යටත් වෙන්නේ. 1815 බ්‍රිතාන්‍ය යටත් විජිතයට යට වෙලා 1818 දී අපි පළවෙනි ඌව වෙල්ලස්ස කැරැල්ල සිද්ධ වෙනවා. ඌව වෙල්ලස්ස කැරැල්ල අපි පරාදයි. ඊට පස්සේ 1848 මාතලේ කැරැල්ල වඩා සංවිධානාත්මකව ඒ වන විට තිබිච්ච රදල ප්‍රභූ පැලැන්තියෙන් එපිටට ගිහිල්ලා සාමාන්‍ය ජනතාව අතරින් මතුවෙච්ච නායකත්වයක් තුළ 1848 මාතලේ කැරැල්ල සිදු වුණා. මාතලේ කැරැල්ලට ඉංග්‍රීසි ආණ්ඩුව ගෙන ගිය ප්‍රතිවිරෝධය ඉතාම දරුණුයි. මාතලේ කැරැල්ලත් ඉංග්‍රීසි ආණ්ඩුව පරාජයට පත් කළා. එතන ඉඳලා ඒ කියන්නේ 19 වෙනි සියවසේ මැද්ද වෙනකොට මධ්‍යම භාගයේ වෙනකොට අපේ රටේ දේශමාමක මිනිස්සු තේරුම් ගත්තා ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව තුවක්කුවෙන් සටන් කරන්න බැහැයි කියන එක. ඊට පස්සේ අපේ නිදහස් අරගලය වෙනස් පැත්තකට යන්න යොමු වුණා. විශේෂයෙන්ම බෞද්ධ පාඨශාලා බිහි වෙන්න පටන් ගත්තා. බෞද්ධ සංගරා බෞද්ධ පොතපත බිහි වෙන්න පටන් ගත්තා. මුහුණට මුහුණ පැවැත්වෙන වාද පැවැත්වෙන්න පටන් ගත්තා. ඔබ දන්නවා පංචමහා වාද. ඒ පංචමහා වාදවල කූට ප්‍රාප්තිය උනේ පානදුරා වාදේ. ඒ පානදුරා වාදේ ගත්තට පස්සේ පානදුරා වාදේ කතිකයා බවට පත් උනේ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ වුණාට අපි අමතක කරන්න නරකයි. එහි හිටපු සම්පත්තාරී පුද්ගලයෝ වැලිකම සුමංගල හාමුදුරුවෝ. ඒ වගේම වල්පිට ගුණරත්න තිස්ස හාමුදුරුවෝ. වල්පිට ගුණරත්න තිස්ස හාමුදුරුවෝ කියන්නේ අපේ ආදිකත්තුරු ස්වාමින් වහන්සේ නම. වැලිකම සුමංගල හාමුදුරුවෝ කියලා කියන්නේ වල්පිට ගුණරත්න තිස්ස හාමුදුරුවන්ගේ පානදුරේ ඥානවිමල තිස්ස හාමුදුරුවන්ගේ ගුරු ස්වාමින් වහන්සේ නම. එතකොට ශ්‍රී පානදුරා වාදයත් එක්ක මේ පානදුරේ ඇති වුණා බෞද්ධ පුනර්ජීවනයක්. ඒක ඇමරිකාව දක්වා ගිහලා හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට සම්ප්‍රාප්ත වුණා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට සම්ප්‍රාප්ත වෙලා ගාල්ල මහින්ද, කොළඹ ආනන්ද, මාතලේ විජය, ඒ වගේම නාවලපිටිය අනුරුද්ධ මේ වගේ බෞද්ධ පාඨශාලා ලංකාවේ ඇති වුණා. ඒ බෞද්ධ පාඨශාලා එහෙම ඇති වුණත් බෞද්ධ පාඨශාලා ඇති වෙන්න පුනර්ජීවනයේ දීපු පානදුර නගරය තුල බෞද්ධ පාඨශාලාවක් තිබෙන්නේ නැහැ. එතකොට අන්නේ ඒ හිස්තන පුරවන්න, ඒ රික්තකය පුරවන්න තමයි මේ පානදුර ශ්‍රී සුමංගලයේ බිහි වෙන්නේ. ඒ නිසා පානදුර ශ්‍රී සුමංගලයේ බිහිවීම මෙරටේ ඉතිහාසයේ සුවිශේෂී තැනක්. ඒ නිසා ආදි ශිෂ්‍යයින් ලෙස අපිත් වර්තමාන ශිෂ්‍යයින් ලෙස ඔබත් අපිට හිමි වෙලා තිබෙන මේ බෞද්ධ සංස්කෘතිය ඇයි අපේ පාසල බිහි වුණේ සහ අප විසින් වසර 100කට වැඩි කාලයක් පෝෂණය කළ සංස්කෘතිය වඩා සාර්ථකව තේරුම් ගත යුතුයි. අපට මනන්න වෙච්ච සංස්කෘතිය. ඉතින් මේ බෞද්ධ සංස්කෘතිය රැකගෙන ගමන් කිරීම තමයි අපේ උත්සාහය විය යුත්තේ. විශේෂයෙන්ම මේ පාසල පසුගිය වසර 100 ගත්තට පස්සේ ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්, විද්‍යාඥයින් වගේ විශේෂ පුද්ගලයෝ බිහි කරලා තිනවා. මේ රටේ අධ්‍යාපන ශාස්ත්‍රයේ හිණි පෙත්තට නැගපු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරු දෙදෙනෙක්, ජිනදාස සමරක්කොඩි, මහාචාර්ය කපිල පෙරේරා, ශ්‍රී සුමංගලේ නිපැයුම්. ඒ විතරක් නෙමෙයි මේ රටේ පෙරදිග සංස්කෘතිය, අපේ සුභාවිත ගීතය නිම් වලලු පුලුල් කරපු කේමදාස මාස්ටර්, අමරදේව, ශ්‍රී සුමංගලේ ආදි ශිෂ්‍යයින්. ඒ නිසා මේ පාසල තුලින් ඉතා වැදගත් ආදි ශිෂ්‍යයින් ගණනාවක් බිහි වෙලා තිබෙනවා. අපටම ආවේනික වෙච්ච සංස්කෘතියක, අපටම ආවේනික පරිසරයක ඒක තේරුම් අරගෙන ගමන් කිරීම තමයි ආදි ශිෂ්‍යයින් සහ වර්තමාන සිසුන්ගේ අවශ්‍යතාවය විය යුත්තේ. කෙසේ වුවත් ඔබ දැන් සාර්ථක ස්ථානයක සිටිනවා.
ඉතින් ඔබතුමා හිතනවාද ඔබතුමාගේ සාර්ථකත්වය සඳහා සුමංගල විද්‍යාලය හේතුවක් වුණා කියලා? අනිවාර්යෙන්ම ඒකේ කිසිම කතාවක් නැහැ. නල්ලූරුව අපේ කාර්යාලයේ තිබුණා මට මතක් වෙන්නේ මගේ මේ වැඩසටහන බලනවා නම් අපේ ආදි ශිෂ්‍යයෝ 90 ගණන් වල 2000 එහෙම අධ්‍යාපනය හදාරපු අපේ ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ තිබුණා අප සමග පොරබදන් වූ අපිට ඉවසීමද ශක්තියද ලබා දෙති කියලා. ඉතින් ඕක අද අවුරුදු ගාණක් ගිහිල්ලා මේ වෘත්තීය ජීවිතය පෞද්ගලික ජීවිතයක් මේ සියල්ලම මතක් වෙන්නේ අපිත් සමග පොරබදන මිනිස්සු අපේ ජීවිතවල අපට ඉවසීමයි ශක්තියයි දෙකම ලබා දෙනවා. සුමංගලෙන් ඉගෙනගත්තු ප්‍රධානම දෙයක් තමයි මේ. ඉතින් අවසාන වශයෙන් ඔබතුමාට සියලු සුමගුල් පුතුන්ට ලබා දීමට ඇති උපදේශය කුමක්ද? සුමගුල් පුතුන්ට මට ආදරණීයව ලබා දිය හැකි එකම පිළිතුරයි තියෙන්නේ. ඔබ පාසල් කාලේ ඉන්නේ. අපි සාර්ථකත්වයේ කරා යන ගමනේ වැරදි දෙකක් කරනවායි කියලා කියනවා. ඒ තමයි කවදාවත් අපි ආරම්භයක් ගන්නෙ නැහැ. සමහර වෙලාවට ආරම්භය ගත්තත් ඒක අවසානයේ දක්වා අපි කරගෙන යන්නේ. එක ආරම්භයක් නොගැනීම කිසිදා, දෙක ලබාගත් ආරම්භය අවසානයේ දක්වා රැගෙන නොයාම. ඔබේ අධ්‍යාපනයේ නම් ඔබ නිකන් හිතලා වැඩක් නෑ මම විභාගේ පාස් වෙනවා කියලා. ඔබ විභාගේ පාස් වෙන්න ආරම්භය ගන්න ඕනේ. හැබැයි මේ ආරම්භය ගත්තට වැඩක් නෑ. ඒක ඵලදායීව ඔබේ විභාගයේ ලියලා ඉවර වෙලා ගෙදර එනකන්ම ඒ අවසානයේ දක්වා එක ගෙනියන්න ඕනේ. ආදරණීය සුමගුල් පුතුන්ගෙන් මම ඉල්ලන්නේ සාර්ථක ආරම්භයක් ලබා ගන්න. සාර්ථක ආරම්භය අවසානයේ දක්වා ගෙනියන්න. සාර්ථකත්වයේ රහස පෙර සූදානම මිසක වෙන කිසිවක් නොවේ. ඉතින් ඒ උපදෙසත් සිතේ තබා ගනිමින් අපි අදට මේ වැඩසටහන අවසන් කිරීමට සූදානම් වන්නේ. ඉතින් අද අපේ ආරාධනය පිළිගෙන මේ වැඩසටහනට සැපැමිණි නීතිඥ අමිල නාවලගේ මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි. තවත් දිනක මෙවැනිම ආකාරයේ වැඩසටහනකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.